හරි ආපෝ කියන්න ඕන. මුල ඉදන්නම් බෑ සුද්ද මම මේ වේව්ස් වැඩි දෙයක් කිව්වේ නම් මම half duplex full duplex එටික් කිව්වා ඊට පස්සේ sender and receiver කිව්වා sender and receiver අතර තියෙන මීඩියා කිව්වා. ඒ කියන්නේ මොනවද ට්‍රාන්ස්මිට් වෙන දේවල්. ඒ කියන්නේ මැසේජ් එකක් ඊට මැසේජ් යවන ප්‍රොටෝකෝල්ස් තියෙනවා. ඒ මැසේජ් වලට හරියන වේව්ස් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිසම හා සංඛ්‍යාංක විදිහට තමයි ඒ කියන්නේ ලොග් ඩිජිටල් විදිහට තමයි අපිට මැසේජ් එකක් ට්‍රාන්ස්මිට් වෙන්නේ. එතකොට දැන් ඒ ඇනලොග් and ඩිජිටල් සිග්නල්ස් වල තියෙන ලක්ෂණ තමයි අපි කතා කරන්න යන්නේ. එතකොට පළවෙනි ඇනලොග් සිග්නල් වල තියෙනවා ඇම්ප්ලිටියුඩ් කියලා. ඒ කියන්නේ වේව් එකේ උස. මෙන්න මේ වේව් එකේ උසට තමයි හයිට් එකට තමයි අපි මේ ඇම්ප්ලිටියුඩ් එහෙම නැත්නම් විස්තාරය කියලා කියන්නේ. ඊට පස්සේ මේකේ අපිට එනර්ජි ලෙවල් එක හොයාගන්න මෙන්න මෙහෙම තියෙනවා. අපි කියනවා මේක සාමාන්‍යයෙන් හයි ඒ කියන්නේ එක ළඟ තියෙනවන වේව් එක අපි ඒකට කියනවා හයි එනර්ජි කියලා. ලෝ එනර්ජි නම් අපිට මෙන්න මේ වගේ මෙන්න මෙහෙම යනවා නම් අපි ඒක කියනවා ලෝ එනර්ජි වේව් එකක් කියලා. ඊට පස්සේ අපි කියනවා පේස් කියන්නේ අර කලාව. ඒ කියන්නේ මේ වේව් එක ආලම්බ වෙන ඇන්ගල් එක මෙන්න මෙහෙම ගන්නවා නම් මෙන්න මේ මෙතනින් යනනේ මෙන්න මේ ටීට කෝණයට තමයි පේස් කියලා කියන්නේ. ඒ කියන්නේ සිංහලෙන් කියනවා කලාව කියලා ඉංග්‍රීසි වලින් කියනවා P H A S E හරිද? ඊට පස්සේ වේව් එකේ ලෙන්ත් එකක් ගන්න මෙන්න මෙතන ඉඳන් මෙතනට තමයි වේව් එකේ ලෙන්ත් එක ගන්න. එතකොට ඇම්ප්ලිටියුඩ්, වේව් ලෙන්ත් and pace. ඊට පස්සේ ෆ්‍රීකවන්සි එක අපි කැල්කියුලේට් කරන්නේ වේව් එකක් මෙහෙම යනවා නම් අපි මෙන්න මෙතන ඉඳන් මෙතනට යනවා නම් අපි ඒක කියනවා 1 hertz 1 seconds. හරිද? ඊට පස්සේ අපි මෙන්න මේ ටයිම් එකේ මෙන්න මෙහෙම යනවා නම් ඒකට අපි කියනවා මෙතන වේව් දෙකක්. හරිද? වේව් දෙකක් යනවා 2 hertz. හරිද? ඊට පස්සේ මේ ඒ කියන්නේ 1 hertz 1 second ඇතුලේ යන්න පුළුවන් ෆ්‍රීකවන්සි එක තමයි මම ඉන්නේ 1 hertz 2 hertz 3 hertz 4 hertz එහෙම කියලා. ඒක පැහැදිලිද තමයි ෆ්‍රීකවන්සි. ඒ කියන්නේ තප්පරයක ගමන් කරන්න පුළුවන් වේව් ප්‍රමාණය තමයි ෆ්‍රීකවන්සි එක කියලා කියන්නේ. පැහැදිලිද? yes ඊට පස්සේ යන්නේ ඩිජිටල් සිග්නල්ස් වලට. හරිද? ඩිජිටල් සිග්නල්ස් වලදී දැන් ඇනලොග් සිග්නල් වල කොහොමද දන්නවල කොහොමද කියලා. ඩිජිටල් සිග්නල් වල කියන්නේ 1 බිංදුව 1 බිංදුව ඔන්න ඔය විදිහට තමයි ඕක යන්නේ. හරිද? එතකොට ඒකෙත් තියෙන්නේ අනුලක්ෂණ. ඒ කියන්නේ ASCII විදිහට තමයි යන්නේ. එතකොට මේක බිංදුව ඔය විදිහට තමයි යන්නේ. හරිද? හැම වෙලෙම 1 බිංදුව කියලා යන්නේ නැහැ. මෙහෙම තියනවා නම් මෙන්න මෙහෙම ගියා මෙහෙම ගියා මෙහෙම යන්න පුළුවන්. හරිද? මේක යටින් මේ අපිට මාක් කරලා දෙන්න. එතකොට අපිට හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ තියෙනවා ට්‍රාන්ස්මිෂන් ඒවට කියන්නේ ඒ කියන්නේ ඩිජිටල් සිග්නල්ස් ට්‍රාන්ස්මිට් කරන මෙතඩ්ස් තියෙනවා. ඒවට කියනවා පැරලල් ට්‍රාන්ස්මිෂන් and සීරියල් ට්‍රාන්ස්මිෂන් කියලා. ඒකේ නෝට් එක මම දැක්ක මෙතන තියෙනවා. හරි. දැන් ඔයාලට මේක පොඩක් ඔයාලට කියන්න පුළුවන් කලින් දැන් දන්න හින්දා. ඊට පස්සේ මෙතන nut and bolts කියලා තියෙන view. හරිද? මෙතනදී මේ තියෙන පොඩි මැප් එකක්. හරිද? මේ කතිර වලින් කියන්නේ අනිවාර්ය routers. කතරයක් තියෙනවනේ ඒවා අනිවාර්යෙන් routers. එතකොට මේවා අනිත් ඒවා host. මේවා එතකොට wifi routers, මේවා PC, මේවා hosts. එතකොට මෙතන කියවම තියෙන billions of connected computing device. Host equal end system running network apps. Communication links, fiber, copper, radio, satellite, transmission rate, bandwidth, packet switch, forward packets, chunks of data, routers and switch. හරිද? මේකේ මේ නෝඩ් එකෙන් දැක්කොත් මේවට කියනවා PC. මේකට server, wireless laptop, smartphone, wireless link, router. මේක තමයි වැඩිපුරම මතක තියාගන්න ඕන. මේකෙන් තමයි සාමාන්‍යයෙන් මේ වගේ maps එනවා ඉන්නේ. අක්කරට තියෙන මේ height දාන්න. මේ මොකද්ද? අර මීයට කැල් height දාන්න. height හරි. හරිද? එතකොට අපි normally මේවට කියනවා host.
හරිද මේවා ඔක්කොම host නැත්තම් අපි කියනවා nodes කියලා කියන්න පුළුවන් hosts කියලා කියන්නත් පුළුවන් හරිද එතකොට මේ මෙන්න මේ view එකට කියනවා අපි nuts and bolts view කියලා කියන්නේ මේ map එකට හරිද ඒව මතක තියාගන්න ඕන නිකන් just no හරිද එතකොට මේවා නිකන් මේ summary එක වගේ ඇතුළට ගියාම තව තියෙනවා මේක ඉතින් එච්චර ඒක ඉස්සර කාලේ තියෙන දේවල් ඒවත් වැඩක් නැහැ දැන් ඊට පස්සේ මෙන්න තියෙනවා protocols කියන්නේ අපිට message control කරන්න පුළුවන් එතකොට මේක හරියට ඇත්තටම ගත්තොත් මේක law එකක් ඉන්ටර්නෙට් යන්න පුළුවන් laws තියෙනවා එතකොට මෙතන තියෙනවා TCP IP HTTP කියලා HTTP කියන එක දන්නවනේ already hypertext transfer protocol internet protocol transmission control protocol හරිද මේ හැම protocol එකකින්ම වෙනවා එක එක දේවල් ටිකක් වෙනවා හරිද protocol ගැන ඉස්සරහට තිබ්බොත් explain කරන්න නැත්නම් ඒක explain කරන්න ඕනේ නෑනේ ඊට පස්සේ internet standards තියෙනවා request for comments internet engineering task force ඒ ටිකත් ඉස්සරහට explain කරන්න තිබ්බොත් කරන්න මෙතන තියෙන කොමන් ප්‍රොටෝකෝල් එකක් කියන්නේ නීතිමය රාමුවක් ඇතුලේ රන් වෙන දෙයක් ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්න අපිට තියෙන නියමාවලි හරිද ඒව තමයි ප්‍රොටෝකෝල්ස් කියලා කියන්නේ ඊට පස්සේ infrastructure that provides මේ voice over internet protocol කියන්නේ protocol එක මේ VoIP කියන method එක use කරනවා CityLink මේ CityLinks වල තියෙන කියන්නේ අපිට CityLink phone එක Wi-Fi එකක් විදිහට use කරන්නත් පුළුවන් host එකක් විදිහටත් ඉන්නවා ඒකෙන් අපිට signals උත් දෙනවා calls ගන්නත් පුළුවන් එයා use කරන්නේ මේ VoIP කියන protocol එක තමයි ඒ CityLinks phone එක use කරන්නේ provides programming interface to apps ඒක වැඩක් නැහැ ඊට පස්සේ අමතේ what is protocol protocol define format order of message sent and received among network entities and action taken on message transmission receipt machine rather than humans or communication activity in internet government by protocols මේ ඒ කියන්නේ අපි කරන හැම communication එකක්ම ඒ කියන්නේ අපි කරන communication කරන activity හැම එකක්ම මේ protocols වලින් තමයි අපිට වෙන්නේ මේ protocols තමයි ඒවා දීලා තියෙන්නේ protocols නැත්තම් අපිට මේ කිසිම communication එකක් activity එකක් කරගන්න බෑ ඒවට format එකක් තියෙනවා එතකොට order එකක් තියෙනවා එතකොට මේ ඔක්කොම protocols අර sender and receiver කියන අතර මැද තමයි මේව run වෙන්නේ හරිද ඒක තමයි මෙතන කියලා තියෙන්නේ ඒකත් හිතන්න ඕනේ නැහැ මෙතන තියෙන ප්‍රොටෝකෝල් එකක් ඒ කියන්නේ ඒකත් හිතන්න ඕනේ නැහැ මෙතන ප්‍රොටෝකෝල් වර්ගයක් තියෙන හරිද මේ මෙතන තියෙන ප්‍රොටෝකෝල් වර්ගය තමයි ළමයි මෙතන තියෙන්නේ transmission control protocol එක මම එදා කිව්වා මේවට acknowledgement යන කියන්නේ මේ host එකේ ඉඳන් මේ host එකට message එකක් ගියාම මෙයාට යවනවා මට මේ message එක හම්බුණා. ඒතකොට මෙයා ආය acknowledgement එකක් කරනවා. අර ඒ වගේ මෙතන මේ වැඩ කරන එක protocol එකක් තමයි මෙතන තියෙන්නේ. ඉස්සරහට එක pin ඇති. ඊට පස්සේ network cage network core මේ bandwidth කියන එක මතක තියාගන්න bits per second. හරිද bandwidth කියන්නේ bits per second ඒ කියන්නේ තප්පරයට තියෙන bits ගණන වගේ. හරිද? එතකොට ඒක චුට්ටක් මතක තියාගන්න bandwidth එක. මෙතනදී මෙතන අපි මේ map එක තියෙන digital subscriber line කියන මේව නම් අහන්නෙත් නැති වෙයි. හරිද? මේ internet service providers ලා දැන් router තියෙන router එකකින් අපිට internet service provider කෙනෙක් අපිට දෙන්නේ. ඒතකොට ඒක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ telephone network තියෙනවා, central office එක තියෙනවා, මේ DSL access multiplexer කියන එක තියෙනවා. ඊට පස්සේ splitter එකක් තියෙනවා. මේ splitter එකෙන් තමයි අපිට හැම වෙලෙම ඉන්ටර්නෙට් එක එතකොට කෝල් ගන්න පුළුවන් හැමදේම දෙන්නේ ස්ප්ලිටර් එකේ. ස්ප්ලිටර් එකට දෙන්නේ මේ DSL AM කියන මල්ටිප්ලෙක්ස් එක තමයි ඒක දෙන්නේ. හරිද? මල්ටිප්ලෙක්සින් යන වැඩේ මම ගිය පාරේකේදී මම කිව්වා මල්ටිප්ලෙක්සින් වල මොකද්ද වෙන්නේ කියලා.
මල්ටිප්ලෙක්සින් ක්‍රම තුනක් තියෙනවා. ෆ්‍රීකවන්සි ඩිවිෂන් මල්ටිප්ලෙක්සින්, ටයිම් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින්, කෝඩ් ඩිවිෂන් මල්ටිප්ලෙක්සින් කියලා. හරිද? යාළුවනේ සමාන කරදරකාට මට යන්න වෙනවා උසන්න දේ පිට එනම් තැංකව මෙච්චල්ල මත්ත කිය ඔල කියප දෙවල් කරපදල ගොඩත් තේරුණා එනකොල්ල මංගේ උසන්නයි බයි good night. බයිබයි අනිතාටත් යන්න බැරිද? කියන්නේ ආනේ ශෝකේර කරයි මේ දරුවෝ දාලා යනවද? මොකද්ද? මේ දරුවෝ දාලා මම යනවද? අපි යනවද? කීයක් ඉන්නවද? වාට වැඩක් නැහැ මේ උඹලට කරන්ට් එකවත් යන්නේ නැද්ද? නෑ නෑ මේ මහ ඔයත් එක්ක හයක් කි. හරිද? ඔය තුන තමයි තියෙන්නේ. මල්ටිප්ලෙක්සින් වර්ග තුනක් තියෙනවා. හරිද? එතකොට මෙතන chart එකේදී තියෙන්නේ DSL access multiplexer. හරිද? මේ DSL access කියන එක තමයි මේ digital subscriber line multiplexer. හරිද? එතකොට මේ multiplexing වර්ග තියෙනවා. එතකොට මේ multiplexing වර්ග තමයි අර මං කිව්වේ FDM, TDM, CDM කියලා. එතකොට FDM කියද්දි frequency, time එක කියද්දි time, code එක කියන්නේ code. එතකොට frequency එකේදී වෙන්නේ සංඛ්‍යාතය තමයි මෙයාලා මේ transmit කරන්නේ. හරිද? multiplex කරන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතය බෙදලා තමයි මෙයාලා transmit කරන්නේ. මෙතන මම මේ තියරි එකේදී මේ ටික හොඳට එක්ස්ප්ලেইন කරන්න. දැන් අහන්නේ frequency එක කියන්නේ මොකද්ද? time කියන්නේ මොකද්ද? code කියන්නේ මොකක්ද කියලානේ. මේ පස්සේ කියලා දෙන්නම් තියරි එකේදී ඒක වෙන හැටි. මෙතනදි වෙන්නේ ටයිම් එකේදී වෙන්නේ කාලය තමයි මෙයාලා මේ ඩිවයිඩ් කරන්නේ. හරිද? ඒ කියන්නේ එක පැත්තකින් එනවනේ දැන් අපිට මේ විදිහට අපි හිතමුකෝ මෙතන කම්පියුටර් එකක් තියෙනවා. ඊට පස්සේ කම්පියුටර් එක මැසේජ් එකක් යනවා. ඒක මේ TDM එකකින් මල්ටිප්ලෙක්සර් තමයි මෙන්න මේ විදිහට host වලට divide කරගෙන යන්නේ. හරිද? එතකොට මේ host එකෙන් එනවා මෙන්න මේ වගේ messages ගොඩක්. මෙයා කරන්නේ මේ ඔක්කොම මේ වගේ පේලියකට තමයි මෙහෙම දෙන්නේ. එතකොට මෙයාගෙන් දැන් අපි හිතමුකෝ 1 seconds වලදී එනවා messages 1 2 3 4. හරිද? මෙයාගෙදි කරන්නේ 1 seconds වලදී මේ හතරම එකටම යවන්නේ. එක පේලියෙම තමයි යවන්නේ. කියන්නේ කොටස් වලට තමයි කන්නේ. එක පැකට් එකක් මේක ඇතුලේ යවන්නේ. ඊළඟ පැකට් එක මේක ඇතුලේ. ඊළඟ පැකට් එක මේක ඇතුලේ. හරිද? ඒ විදිහට තමයි මේ කියන්නේ මෙයාලා මේ වෙලාව තමයි ඩිවයිඩ් කරලා මෙතනදී යවන්නේ. හරිද? ඒක එච්චර හිතන්න බෑ. කොහොම හරි ටයිම් එක තමයි මෙතනදී ඩිවයිඩ් කරන්නේ. එතකොට මේ ටයිම් මේ TDM එකේදී මෙන්න මේ අපි මේ කාලය බෙදනවානේ. මේ කාලය බෙදන්න මෙයාලා යූස් කරනවා ටර්මිනල්ස් කියලා ඉක්විප්මන්ට් එකක්. ඊට පස්සේ කෝඩ් එකේදී කරන්නේ කේතය තමයි. ඒ කියන්නේ කෝඩ් එකක් තමයි මෙයාලා ඩිවයිඩ් කරන්නේ. ඒකදී කෝඩ් එක ඩිවයිඩ් කරලා කියනවා මතක තියාගන්න. හරිද? එච්චර. ඊට පස්සේ ඉතුරු ටික ලොකුවට අවශ්‍ය නැහැ. frequency amazing frequency diffusion multiplexing different channels transmitted in different frequency bands. හරිද? අර මං කිව්වාගේ මේ frequency band එක මෙයාලා වෙනස් කරනවා. දැන් ඔයාලට පේනවනේ මෙන්න මෙතනදී මෙයාලා එන්නේ මෙන්න මේ වගේ frequency එකකින්. හැබැයි 6 7 8 9 වෙද්දී මෙයාලා මේ වගේ frequency එකකින් තමයි යවන්නේ. එතකොට මේ මැද channel එකේදී තමයි මෙයාලා multiplexing කියන එක මේ use කරලා මේක කරන්නේ. කියන්නේ මෙතන තමයි multiplex එක set කරලා තියෙන්නේ. ඒක ඇතුළත වෙන run වෙන විදිහ තමයි මේකෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ HFC hybrid fiber coax network of cable homes unlike DSL office.
මේ වගේ එකක් මේ වගේ මැප් එකක් આવොත් අනිවාර්යෙන් මේව routers ISP මේවා ඇවිල්ලා අනිවාර්යෙන් multiplexer જાතියක්. හරිද? එතකොට මෙතන තියෙන cable modem transmission system කියලා. ඒක අපිට එච්චර හිතන්න බෑ මේක කොහොම හරි කමන්න මට CNC එකක් ඕනේ නැහැ ළමයි. මල්ටිප්ලෙක්සර් එක කියන හරිය නැත්තම් කේබල් මොඩර්න් ටර්මිනේෂන් සිස්ටම්. ඒ කියන්නේ මේ ඔක්කොම කේබල් එක හෙඩ් එක තමයි තියෙන්නේ. ඒ හෙඩ් එකට ඒ හෙඩ් එකෙන් තමයි අනිත් තැන් වල ඩිවයිඩ් කරලා තියෙන්නේ. ඒක තමයි මේ කේබල් හෙඩ් මේ හෙඩ් හරිද කොහොම හරි ඔක්කොම කේබල්ස් මේ එක තැනක තමයි තියෙන්නේ. ඊට පස්සේ ස්ප්ලිටර් එකක් තියෙනවා. ස්ප්ලිටර් එක කියන්නේ මේ ඔක්කොගෙම එන සිග්නල් එක ගෙදරකට ආවට පස්සේ ගෙදරින් ට්‍රාන්ස්මිට් කරන මේ ස්ප්ලිටර් එක හරහා. හරිද? එච්චරයි. access කරන මෙතන වැඩක් නෑ. the net typically used in environments මේක බලමු. wireless access network වලදී ඒ කියන්නේ රහන් රහිතනේ. ඒතකොට wireless තියෙනවා LAN local area network ඊට පස්සේ තියෙනවා wide area wireless access. මේ wireless LAN වලදී 100 feet වලින් තමයි විතී ඒ කියන්නේ මේක හදන්නේ අඩි 100ක් ඇතුළත. හැබැයි wide area එක හදි අපිට provide by cellular operator මේ මොකද්ද කොහොම හරි මේක පුළුවන් පොඩි ඒරියා එකක හැබැයි මේක පුළුවන් ලොකු ඒරියා එකක පුළුවන්. හරිද? මෙතනදී ලොකු මේ Mbps ගානක් මෙතන ෂෙයා වෙන්නේ නැහැ. දෙකයි Wi-Fi එතන මෙතන ඒව නෑ. මෙතන ටිකක් ලොකු Mbps ගානක් රන් වෙන්න පුළුවන්. එතන මෙතන 3G 4G LTE වගේ methods උත් use කරන්න පුළුවන්. මෙතන ගෙදරක් ඇතුළේ හිතන්නකෝ LAN එකක් කියන්නේ ගෙදරක්. wide area කියන්නේ සාමාන්‍ය ලොකු කම්පැනි එකක් වගේ තැනක් වෙන්න පුළුවන්. හරිද? host send packets of data. හරි. මෙතනදී තමයි අර packet switching කියන එක එන්නේ. එතනදී චුට්ටයි නේද? මෙතන නම් තියෙන්නේ host එකේ ඉඳන් packets දෙකක් එවනවා packets දෙකක් තියෙනවා host එකට. ඊට පස්සේ ඔයාලා මේ router එකට packet එකක් එවන එක තමයි තියෙන්නේ. එතකොට මේ packet එකේ තියෙන bits එක තමයි මෙතන L කියලා තියෙන්නේ. ඊට පස්සේ bits යන time එක තමයි මේ bits in seconds වලින් තියෙන්නේ. එතකොට bit එක bit in seconds වලින් බෙදුවාම අපිට එනවා පැකට් එක ට්‍රාන්ස්මිට් කරන්න යන මේ ඩිලේ එක. ඒ කියන්නේ ඩිලේ එක කියන්නේ මොකක්ද ඒකට කියන්නේ ඩිලේ එක? කොහමද අර මොකද්ද? ප්‍රමාදය. අන්න හරි ප්‍රමාදය. ඒ කියන්නේ පැකට් එක මේ කොච්චර මේ ප්‍රමාද වුණාද මේ රවුටර් එකට එන්න. ඒක හොයාගන්න පුළුවන් බිට් එක බිට් සෙකන්ඩ්ස් වලින් බෙදුවාම එච්චරයි. ඊට පස්සේ ෆිසිකල් මීඩියා වලදී මෙතන ඔක්කොම එකට තියෙන්නේ. ෆිසිකල් ලින්ක් එකයි ගයිඩඩ් ටයිම් අන්ගයිඩඩ් මිනර් ඔක්කොම එකට තියෙනයි දන්නේ. පොඩ්ඩක් ඉන්න එක. මේක වල physical coaxial cable and fiber optical cable. එතකොට මේ fiber optical කියද්දිම දන්නවනේ fiber කියන එක ඔයාලා කොහොමද දන්නව? ෆයිබර් කියන්නේ අර චුට්ට පොඩි දෙයක් වුණත් මේකේ තියෙන data ටික transmit වෙන්නේ නැහැ. ඒ කියන්නේ ෆයිබර් කේබල් එකේ ඇතුලේ තියෙන ෆයිබර්ස් වලට හානියක් වුණොත් චූටි හානියක් වුණොත් මේකෙන් මේ data transmit වෙන්නේ නැහැ. හැබැයි මේ coaxial cable වලට වඩා high speed operation එකක් තියෙනවා fiber වලදී. එතකොට coaxial cable එකට වඩා මෙතනදී අර ඩැමේජ් වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වුණාට error rate එක ඒ කියන්නේ ඩිජිටල් සිග්නල්ස් ලොස් වෙන ප්‍රමාණය මෙතනදී සෑහෙන අඩු කරලා තියෙනවා. ඒකට කියනවා අපි noise එකත් අඩුයි. එතකොට අර
ඩේට වෙනස් වෙන ප්‍රමාණයන් මෙතනදී සෑහෙන අඩු කරලා තියෙනවා ෆයිබර් ඔප්ටික් වලදී. කොක්සියල් කේබල් වලදී කොපර් කන්ඩක්ටර්ස් තියෙනවා. ඊට පස්සේ bidirectional ඊට පස්සේ broadband multi-phase telephone cable HFC. HFC කියන්නේ මොකක්ද? HFC coaxial hybrid fiber coaxial කියලා කියන්නේ මේ ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ coaxial cable වර්ගයක් තමයි HFC කියලා කියන්නේ. ඒක හිතන්න එපා. bidirectional කියලා කියන්නේ දෙපැත්තම සිග්නල් යනවා. කොහොමද එහෙම වෙනවනේ? ඒකට ඒක හිතන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ මම අර ලේයර්ස් ටික පස්සේ වලට කියන්න පස්සේ නෙමෙයි මම මේ ටික බලලා වලට ලේයර්ස් ගැන කියන්නම්. මෙතනදී අර MBPS 100ක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. ගණන් හදන්නේ නැහැ ළමයි නේද? ඒකත් හිතන්න ඕනේ. අනේ ෆයිනල් එක. මොකද්ද? ෆයිනල් එකට එන්නේ. ඔව් ඒවට එනවා. ඒවට කියලා දෙන්න. දැන් වැඩක් නැහැ. 2 key network core functions routing and forwarding. මෙතනදී determine source destination route taken by packets. Forwarding move packets from routers input to appropriate router output. මෙතනදී ළමයි කරන්නේ ඒ කියන්නේ කොහොමද කියන්නේ routing තියෙන එක කරනවා source destination route taken by packets. හරි මෙතනදී දැන් මෙතන තියෙනවා ඔයාලට රවුටර්ස් පේනවනේ. මෙන්න මේ රවුටර්ස් ඇතුලේ මේවට අපි ඒ කියන්නේ මේ එක පළවෙනි එකේ ඉඳන් මේ රවුටර් එකට යනවා නම් මේවට අපි කියන රවුටින්. හරිද? එතකොට මෙතන ඉඳන් මෙතන සෝස් එකේ ඉඳන් මෙතන ඒ කියන්නේ අපි හිතමුකෝ මෙතන එකෙන් පටන් ගත්ත එක්කෙනා මෙන්න මෙතනට යන්න ඕන. හරිද? එතකොට මෙයා ඩෙස්ටිනේෂන් එකක් බලනවා. මම මේ කියන්නේ පැකට් ස්විචින් වල සමරිය. හරිද? එතකොට මෙයාට මෙසේජ් එකක් යවනවා මෙයාට ඩිලේ නැද්ද නොයිසස් නැද්ද කියලා. මෙයා ඕකේ නම් මෙයා මෙතනට යනවා. ඊට පස්සේ මෙයාගේ මෙතනට විතරනේ යන්න පුළුවන්. මෙයා යනවා. හැබැයි මෙතනට ගියාට පස්සේ මෙයා මෙතනටත් යන්න පුළුවන්. මෙයා මෙතනටත් යන්න පුළුවන්. මෙතනදී බලනවා මෙයා වඩාත්ම suitable road එක මොකක්ද කියලා. ඊට පස්සේ මෙයා මෙතන දැන් මෙයා මෙතනටනේ අපිට එවන්න ඕනේ. අපි තම එකේ ඉඳන් මෙන්න මේ රවුටරේ 5 කියලා. මේ රවුටරේ 3 නම් 3 මෙතන මේක 4 කියලා ගමු. 3 4ටත් මෙසේජ් එකක් යනවා. 3 5ටත් මෙසේජ් එකක් යනවා. බෙස්ට් රූට් එක හොයාගෙන තමයි යවන්නේ. අපි තමුකෝ 5 බෙස්ට් රූට් එකකින්ද 5ට ගාලා ඔන්න දැන් එතකොට ඩෙස්ටිනේෂන් රෝඩ් එක හරියට ගිහිල්ලා දැන් මෙසේජ් එක ගිහිල්ලා තියෙනවා. එතකොට මේ රවුටින් වලදී මෙයා ආවේ මෙයාගෙන් මෙයාට හරිද? ඕක තමයි සාමාන්‍ය පැකට් ස්විචින් වල සමරි එක. හැබැයි හැම එකෙමදීම අර මං කිව්වා වගේ මෙතන IP address එකත් එක්ක මේ අර කෑලි එල්ලලා යනවා. සෙග්මන්ට් එක, IP පැකට් එක, IP address එක, frame එක කියලා මේ කෑලි එල්ලලා තමයි මේ හැම තැනදීම යවන්නේ. ඒ කෑලි වලින් තමයි මේ ආව එක්කෙනාව හොයාගන්නේ. මෙන්න මේ වගේ. මේ තියෙන destination address is arriving packet header. මෙන්න මේ වගේ කෑලි හැම එකෙම එල්ලලා යවන්නේ. මෙයාගේ මෙයාට යද්දි මෙයාගේ IP address එකේ අග කොටස එවනවා segment එක. මෙයාගේ segment එක කරන මේ වගේ ආව route එක හොයාගන්න මේ වගේ segment එකවල යවන්න. routers into appropriate router output. ඒ කියන්නේ අර මෙතන forwarding කියලා කියන්නේ අර move packets from routers inputs to appropriate router output. අර destination එකට එනකන් මෙයාලගේ මෙන්න මේ output එකේ ගත්තනේ දැන් output එක ගත්තනේ.
ඒකට තමයි අර නිකන් forwarding කියලා වචනයක් දාලා තියෙන්නේ. එතකොට routing කියලා කියන්නේ මේ මෙතන ඉඳන් මෙතනට මැසේජ් එක යවන එකට තමයි routing කියලා කියන්නේ. එතකොට routing වෙද්දී මෙයාට එල්ලුණ කෑලි තියෙනනේ. ඒ පැකට්ස් තමයි මෙතනදී මේ output එකක් විදියට ගන්න. එතකොට ඒවට කියනවා forwarding කියලා. එච්චර හිතන්න ඕනේ නැහැ ඉතින්. මෙතනත් ඒක ගොඩක් ලොකුවට එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ. මේ හැම ඉරකින්ම යන්නේ මැසේජස්. එතකොට මේ වල ඇක්නොලෙජ්මන්ට් යනවා. එනකොට ඔයාලට පේනවා මේ හොස්ට් එකේ ඉඳන් මේ හොස්ට් එකට ගිහිල්ලා මේ මෙන්න මෙහෙම තමයි ගිහිල්ලා තියෙන්නේ. මොනවා මෙයාට මෙහෙම ගිහිල්ලා යන්නත් තිබ්බා. නමුත් මෙයා බෙස්ම වේ කොහාගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ ටික කියවල බලන්න ඒවා තමයි තියෙන්නේ. මේ තියෙන frequency division multiplex and time division multiplexer. तर frequency එක frequency division multiplexer, time division multiplexer, frequency එක frequency එකේදී මෙන්න මේ විදිහට තමයි මෙයාලගේ users ලා data transmit කරන්නේ. හැබැයි මොකද්ද? frequency ඒ කියන්නේ FDM එකේදී parallel යන්නේ 4 දෙනා usersලා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. users ලාම නෙමෙයි messages. අතර example කියලා for users කියලා මේ පාඩ 4කින් දාදී. මට සියෝනේ. මෙතන multiplexing නෙමෙයි. එතකොට circuit switch. users ලා නෙමෙයි multiplexing වලදී යන්නේ. හරි කොහොම හරි කමන්න නැහැ එහෙම හිතා ගන්නකො එන. මෙතන circuit switching වල තියෙන්නේ වෙන දෙයක් දාන්න. චුට්ටක් ඉන්න බලනවා. හරි ඉස්සරහ Now, circuit switching time division multiplexing is a technique where multiply signals or signals යනවා කියන්නේ signals or channels. කවන්න එක හිතන්න එපා. ඊට පස්සේ packet switching various circuit දැන් switching ගැන පොඩි idea එකක් තියෙනවනේ. මෙතන තියෙන ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ලා කොහොමද කියන්නේ මේ මම පොඩි එකක් කියන්නද? ඕකේ මේ ඔය TDM එකේදී වෙන්නේ එකම ලයින් එකේ ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ ඉන්පුට් එකට මොබයිල් ෆෝන්ස් තියෙනවා කියලා. එතකොට ඒ ෆෝන් වලින් සිග්නල් එනවා නම් අර පැක් කරනවා එකෙන් එක. මේ ඔය ෆ්‍රීකවන්සි මේ TDM එකේ ඒ කියන්නේ පළවෙනි එකේ කෙනෙක් ඉස්සෙල්ලා යවලා එහෙම සීන් එකක් තියෙන එක පස්සේ එක යන සීන් එකක් තියෙන ඕකේ. ටික ටික යවනවා වගේද? මට මතකයි. ඔව් අරගේ තියෙන්නේ බං අර එකම බෑන්ඩ්විඩ්ත් එක channels වලට කඩලා මේ හැම අර කියන්නේ users ලා ගන්නට බෙදලා දෙනවා වගේ එකක්. සරලව නිකන් එහෙම අයිඩියා එකක් ගන්න. ඔව් ඒ කියන්නේ කොහොම හරි ෆ්‍රීකවන්සි එකේදී මේ සංඛ්‍යාතය තමයි ඩිවයිඩ් කරන්නේ. TDM එකේදී ටයිම් එක තමයි ඩිවයිඩ් කරන්නේ. ඒක මතක තියාගත්තා නම් ඇති. මම අර මේ විදිහට ඇදලා පෙන්වන්නේ අර පේන්ට් එකේ. මතක ඇතිනේ. මේ තියෙන්නේ මේ මං කියවනේ මෙහෙම ටයිම් එක මෙහෙම බෙදනවා කියලා. ඒක තමයි මෙතන තියෙන්නේ. අර users කියන එකේ තමයි මට තේරුන්නේ නැත්තේ මොකක්ද users කියන්නේ. නෑ හරි අරගේ එක විදියට යනවා. මේකේ කඩ යන ටයිම් එක. කඩ යන. කොහොම හරි ඒක මතක තියාගන්න. අර කිව්වා වගේ බෑන්ඩ්විඩ්ත් ඒක හිතා ඒ විදිහට හිතා. ඊට පස්සේ කියපන්. ඒකේ අර මේ දැන් ඒ ඩිවයිස් ගන්නට දැන් ඕකේ තියෙනවනේ මේ මට මතක විදිහට Dmax එකයි Max එකයි තියෙනවනේ ඕකේ. මේ එතකොට Max එකෙන් ගන්නව නම් දැන් ඔයා හිතන්නකෝ ඔතන දැන් හතරක්නේ වෙන්නලා තියෙන්නේ. ඔතන ටයිම් ඩිවිෂන් එකේදී දැන් පළවෙනි එක හිතන්නකෝ 1 කියලා එකෙන් එකක් ආවොත් සිග්නල් එක කලින් යනවා. හරිද? ඒකේ දෙවෙනි එකෙන් આવොත් ඒක ඊළඟට යනවා. දැන් පළවෙනි එකෙන් අර පිළිවෙලට වගේ ගන්න සිද්ධියකුත් තියෙනවා ඔගේ. දැන් හතරක් තියෙනවා නම් ඒ හතරෙන් අර කෑලි අරගෙන යවන සිද්ධියක් තියෙනවා ඔගේ.
ඔක ඩිලේ එකක් තිය මේ තියෙන ඔයා කිව් එක තමයි ඩිල එකක් තිය වගේ තමයි යවන්නේ ඔගේ අරග එහෙම නෑ අරග යාවුච් යනවා ඒක ඒ විදිහටම යනවානේ. ඕකේ තව ඇඩ්වාන්ස් තියෙනවා මොකද්ද මේ එකක් පිරුණත් නැතත් යන සිද්ධි එහෙම තියෙනවා ඔගේ ඔව් ඔව් මේ එහෙම ඒතරෝ එකක් නෑනේ. තියෙන එඩිට් ඕක මේ- කිව්වේ නෑ ෆස්ට් ඉයර් දැනුමෙන් මතක ටිකෙන් කිව්වේ ඔව් ඒවට මේ ටර්මිනල්ස් ඉන්නවා ටර්මිනල්ස් එතකොට ෆ්‍රීකවන්සි යස් කරන්න ගොඩක් කලාවට මේ වොයිස් චැනල් වල සෙට් එතකොට තේරෙන්නේ. ඒ ඕන් නෑනේ ළමයි නේද ඒකයි එච්චර මම ඕනේ එච්චර ඕනේ ඒක ෆයිනල් එකට තිබ්බ ගෙලි දැන් ඕනේ ඒකයි මම කරන්නේ. හෙහෙ ටිය chapter 1 road map මොනවද මම මේ කීයක් තියෙනවද ඉවර නැද්ද? ඉවරයි වගේ පේනවද ඔබට 77 ඉලක්කම් පේන්නේ නැද්ද තාම 43 ඉන්නේ මම zoom කළා zoom out කරාම දැක්කේ තව 37 34 33 මට සිර ඇයි අපිට මෙහෙම කරන්නේ? throughput මොන පුට්ටයක්ද බං මේ PDF එකේ අවුලක් තියෙන්නේ නේ. නෑ PDF එකේ මේ ලොකුවට ඩීටේල්ස් නෑ තියෙන්නේ මේ අර ෂෝට් අවුට් කරලා ටොපික්ස් ටී විතරයි. එකකට එක ලින්ක් වගේ පේනවද ඔයාලට? මට පේන්නේ නැහැ. හරි ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් ස්ටැක් එක බලමු. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ ලේයර්ස් ටික. හරිද? මෙතනදී ළමයි අපිට ලේයර්ස් වර්ග දෙකක් ගන්න පුළුවන්. එකක් මම ගිය සතියේ කිව්වා. හරිද? ආපහු මට ආවර්ජනයක් කරමු. එකක් තියෙන OSI මොඩල් එක අනිත් එක තියෙනවා TCP IP මොඩල් එක. එතකොට OSI මොඩල් එකේ තියෙන layers 7ක් physical layer, data link layer, network layer, transport layer, session layer, presentation layer, application layer. එතකොට ඒක OSI මොඩල් එක. දැන් මෙතන ඔයාලට පේන layer එක මේක OSI මොඩල් එකම තමයි. හැබැයි මෙතනදී මෙන්න මේ transport layer එක තියෙනවා. මෙතන මේ application layer එක මෙයාල පොඩ්ඩකින් තව එකක් දීලා තියෙනවද දන්නේ. physical link, network, transport, session, presentation, application. හරි. OSI මේක මේක තමයි TCP IP කියලා අරන් තියෙන්නේ. එතකොට physical layer එක අරන් තියෙනවා, link layer එක තියෙනවා, network layer එක තියෙනවා, transport layer එක තියෙන application layer එක. හරිද? මේක මෙතන මේක තමයි TCP IP layer එක කියන්නේ. හරිද? එතකොට මෙතන physical layer එකයි link layer එකටයි දෙකටම එකතු කරලා අපි කියනවා තව මේක කියන්නේ ඒක ඕනේ මෙහෙම මතක තියාගන්න physical link network transport application. එතකොට OSI එකේ තියෙන ටිකම තමයි මෙතනත් තියෙන්නේ. හරිද? මෙතනදී application layer එකේදී වැඩ කරනවා presentation layer එකයි session layer එකයි දෙකම වැඩ කරනවා මෙතනදී. හරිද? transport එකේදී වැඩ කරන transport එක විතරයි. network layer එකේ network එක විතරයි. ඊට පස්සේ link එකයි physical එකයි ඔය විදිහට වැඩ කරනවා. application එකේදී කොහොමද අර තුනම වැඩ කරනවා. presentation එකයි session එකයි මේකයි. OSI model එකයි TCP IP model එකයි තියෙන්නේ. මේක TCP IP model එකේ යන layers ගාන. ඔය වගේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බ නේද අක්කේ මේ අර පේපර් එකේ ඔව් අන්තිම හරිය තිබ්බනේ ප්‍රශ්නයක් තෝරන්න හරි එතකොට application layer එකේ මේ ටික කටපාඩම් කරගෙන යන්න application layer එකේදී support එක කරන්නේ file transfer protocol එක simple mail transfer protocol එක hypertext transfer protocol එක application layer එකේදී මේ ටික වැඩ කරන නියමාවලි transport layer එකේදී වැඩ කරන්නේ TCP UDP ඒ කියන්නේ user datagram protocol එකයි transmission control protocol එකයි තමයි transport layer එකේදී වැඩ කරන්නේ
නෙට්වර්ක් ලේයර් එකේදී වෙන්නේ routing එකයි ඊට පස්සේ datagrams from source to destination ඒ කියන්නේ source file එකේ source එකේ ඉඳන් destination එකට routing කරන එක තමයි network එකේදී වෙන්නේ. link එකේදී data transfer කරන එක වෙන්නේ. physical එකේදී මම මේක කිව්වා bits විදිහට තමයි physical layer එකේදී wire එක දිගේ bits විදිහට තමයි data එක එන්නේ. ඒකට link මෙහෙම උඩට ගිහිල්ලා මේ තමයි කේබල් වල යන එකනේ නේද අය මේ අක්කේ මේ ෆිසිකල් කියේ ඔව් ඔව් physical කේබල් එකේ යන එක නේද ෆිසිකල් එකට අයිති ඔව් 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 ඒක bits විදියට එන්නේ හරිද ඒක ඒකේ ෆොටෝ එකක් මම දාලා තියෙනවා group එකේ ඒක බැලුවා නම් ඔයාලට idea එකක් ගන්න පුළුවන් ඕනම ඒක ආයෙ දාන්න ආයදා මේ දැන් මම group එකට දාන ෆොටෝ එක බලන්නකෝ ඒකෙදී bits විදියට එනවා ඊට පස්සේ data frame එකක් විදියට හදා ගන්නවා IV packet එකක් විදියට හදා ගන්නවා segment එකක් විදියට හදා ගන්නවා ඊට පස්සේ ඔක්කොම data විදියට තමයි ඒකේ full message එක යන්නේ හරිද ඒ ටික පොඩ්ඩක් බලා ගන්න routing වලදී මෙන්න මේ bits data frame IV packet segment තමයි අර කැලි එල්ලලා යන්නේ routing වලදී එතකොට මෙතනත් ඒ ටික තමයි encapsulations තියෙන ඒවා දැම්ම ඕනේ නෑනේ network security එක නම් ඉතින් malware virus worms තියෙනවා ඒවා ඉතින් general knowledge නේද ඒ ටික නම් මටත් බෑ history එපා මේ එදා අරක මං කියලා දුන්නේ එක කොහෙද වෙන තමයි PDF යන්නේ ඕක නෙමෙයි ඔව් ක්ලික් කරන්න මේ බං අර මේ fragmentation අනම්මනම් එන්නේ paging වලට එහෙම නේද ඔව් ඔව් ඒවා OS එකට external internal හරි OS ඒ OS එකට අර මම මේ දැම්ම වීඩියෝස් ටික බැලුවා නම් ඇති ඒකෙන් විතරයි අහන්නේ අපෙන් ඇහුවේ මොනවද කලින් අර මේ assignment එකකින් ඇහුවේ මේ මොනවද මේ paging ගැන නේද තිබ්බේ බං paging නෙමෙයි අර මේ නෑ round robin paging තමයි මේ scheduling එකයි paging එකයි බලන්න scheduling ගැන නුවනේ address එක අර physical address මේ ටිකත් අහලා තිබ්බ නේද ඔව් ඔව් calculation නම් මේකේ නේ එකක් නෑනේ කොහොමද නෑ අම්බෝ මේකේ මං අර මුලින්ම කිව්වේ මේ client server එකයි server එකකුයි තියෙනවා ඒක ඔයාලා දන්නවනේ clients වලදී වෙන්නේ මොකද්ද server වලදී server එක තමයි host එක විදිහට බලන්නේ clients ලා තමයි සාමාන්‍යයෙන් අපි use කරන මේ computer එක වෙන්නේ PC එක වෙන්නේ peer to peer architecture කියලා තියෙනවා වෙනන්නේ මේ මම මේ socket ටික කියලා දුන්නේ ඒක මතක ඇති කියලා මං හිතනවා වඩා කියලා දෙන්න ඕනේ නැති වෙයිනේ නෑ TV ඔක්කොම එකපාර මතක තියාගන්නේ කොහොමද මම මේ කල්පනා කරා මට හිතාගන්න බෑ මම මේ A level මොලේ මගේ හොඳයි බං දැන් මොලේට වැඩිය ඔක්කේ අර P2P එක පොඩ්ඩක් කියදෙනවා ඒක පොඩ්ඩක් අර ප්‍රශ්නයක අහලා තිබ්බා P2P කියන්නේ peer to peer architecture කියන එක. එතකොට මේකෙදි මේ peer to peer කියන්නේ සාමාන්‍ය අර යාළුවෝ අතර වගේනේ කියන්නේ. එතකොට මෙතනදී අර ඒ වගේ ඒ කියන්නේ කියන්නේ ලොකුවට මෙතනදී මේ කවුරුත්
මේ කන්ට්‍රෝලර්ස්ලා නැහැ. හරිද? ඒ කියන්නේ සර්වර්ස් මුකුත් නැහැ. යාළුවෝ කමියුනිකේට් කරගන්නවා වගේ මෙයාලා PC to PC මෙයාලාට ෆ්‍රෙන්ඩ්ලි කමියුනිකේට් කරගන්න එක තමයි වෙන්නේ. මෙතන තියෙන්නේ peers request service from other peers provide services to return the other peers. ඒ කියන්නේ මේ කම්පියුටර් එකේ ඉඳන් මේ කම්පියුටර් එකට මෙයාලා හිතලම ෂෙයා කරගන්නවා. මේ දෙන්න කවදාවත් මේ සර්වර් එකකින් මේ රන් කරන්න නැහැ, කන්ට්‍රෝල් කරන්න නැහැ. එතකොට මේ ඔක්කොම ඒ විදිහට තමයි කියන්නේ මෙයා ඉඳන් මෙතනට. හරිද? මේ ඊතලෙන් තමයි මේ peer to peer යන්නේ. හරිද? දැන් මේ routers දාලා තියෙනවා අනිවාර්යයෙන්ම servers වලට connect කරලා තියෙන්නේ. මේ ඊතලේ තියෙන ඒවා මෙයාගෙන් මෙයාට peer වෙලා තියෙනවා, මෙයාගෙන් මෙයාට peer වෙලා තියෙනවා, මෙයාගෙන් මෙයාට peer වෙලා තියෙනවා. එතකොට මේවා යන්නේ මෙයාලට හිතන වෙලාවට මෙයාලා ෆ්‍රෙන්ඩ්ලි කතා බහ කරලා මෙයාලගේ data transfer කරනවා. එතකොට මේ self scalability මේක peer to peer වල තියෙන මේ මොකක්ද ගුණාංගයක් වගේ. හරිද? ඒ කියන්නේ එක පිය කෙනට එනවා නම් අලුත් අලුත් ෆන්ක්ෂන් එක. එතකොට මෙයා කැමති ඒක අනිත් අයට ෂෙයා කරගන්න. එතකොට අනිත් අයට ෆ්‍රී දෙන්න අර ඒ වගේ මේ කුප්පි දාලා වගේ එහෙම එකක්. හරිද? එතකොට peers are intermittently connected and change IP address complex management. management complex. ඒ කියන්නේ manage කරගන්න බෑ. ඒ කියන්නේ peer මමයි මේ අතර කතා කරන එක වෙන කට්ටියට මැනේජ් කරන්න බෑනේ. ඒ වගේ තමයි මේ කම්පියුටර්ස් දෙක අතරේ කතා කරන එක වෙනම අයට මැනේජ් කරන්න බෑ. එතකොට මෙයාලා කනෙක්ට් වෙලා ඉන්නවා. එතකොට change IP address කියන්නේ peers are internet connected and change IP address. P2P ෂෙයා කරගatti මෙයාලා මේ IP address ෂෙයා කර වෙනස් කරගන්නවත් දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න එක හරියට කියන්න. මේවට notes කියලාත් කියනවා. හරිද? මම අර කලින් කිව්වා වගේ hots කියනවා, notes කියනවා. ඊට පස්සේ bullets කියලා තිබ්බේ. මොකක් හරි මේ විදිහට කියනවා. ඕක අර වැඩේ වෙන්නේ අර නිකම් මෙෂ් එකේ වගේද? අපිට ඕන කෙනෙක් එක්ක ඕන විදිහට කමියුනිකේට් කරන්න පුළුවන්ද? ඕකේ. ඉන්න. මෙතනදී මේ IP address එක change කරගන්නවා කියලා කියනවනේ. හරිද? මෙතන මේ IP address එක change කරගන්න පුළුවන් අයත් එක්ක විතරයි. ඒ කියන්නේ දැන් මම මේ ලෝකේ හැමෝම මට හොඳම යාළුවෝ තමයි එකම කතාව. මම කියන්නේ අපි හිතමුකෝ මට ඉන්නේ මගේ සර්කල් එකේ ඉන්නවනේ කට්ටිය. ඒතර මගේ සර්කල් එකේ හැමෝම මගේ IP address එක දන්නවා. ඒතර මට පුළුවන් එයාලත් එක්ක කමියුනිකේට් කරන්න විතරයි. මට බෑ ජනාධිපතිත් එක්ක මේව කරන්න. මොකද අපි දෙන්නගේ IP address වෙනස්. ඒතර අර mesh වගේ නෙමෙයි. මගේ ළඟ ඉන්න මං කැමති මං IP address එක change කරලා මට මේ කමියුනිකේට් කරන්න පුළුවන් මිනිස්සු එක්ක විතරයි මං මගේ මේක ෂෙයා කරන්නේ. ඒ වගේ තමයි peer to peer එකේදී. ඒ කියන්නේ මමයි ගිත්මි විතරක් කැමති නම් අපි දෙන්නගේ host දෙක මේ අපි දෙන්නගේ IP change කරලා වැඩ කරන්න අපි දෙන්න peer to peer. ඒකට ගිත්මි කැමති නම් මේ ජිනිතත් එක්ක ෂෙයා කරගන්න, ජිනිත කැමති නම් IP address එක ගිත්මිට ෂෙයා කරන්න. එතන peer to peer. එතකොට ජිනිත මාත් එක්ක කැමති මේ IP address එක change කරන්න කැමති නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒක peer to peer නෙමෙයි. ඒක mesh එකක් විදිහට ගන්න බෑ. හැබැයි අපිට mesh එකක් විදිහට convert කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ විදිහට අර peer to peer වෙන්න අර IP address change කරගෙන තමයි එයා correct වෙන්නේ. يعني ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ කියන්නේ peer to peer ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න. දැන් ඕකෙදී සර්වර් එකක් බලපන්නේ නැහනේ. එතකොට නෑ. එතකොට මේ හැම දැන් අපි කමියුනිකේට් කරන කම්පියුටර්ස් දෙක සමහර විට දැන් මට පුළුවන් නම් මගේ එක සර්වර් එකක් විදිහට පාවිච්චි කරන්න, ඔයාට පුළුවන් මාත් එක්ක කමියුනිකේට් කරනකොට ඔයා ක්ලයන්ට් වෙන්න. ඒ වගේ එකක් පුළුවන්ද උතන? මට ඔයාට මොනවා හරි ෂෙයා කරන්න පුළුවන් මම සර්වර් එකක් විදියට. නැත්තම් මම ඔයාගෙන් මොනවා හරි දෙයක් ගන්න පුළුවන් සර්වර් එකක් විදියට ඔයා. එහෙම පුළුවන්ද? මෙහෙමයි. මෙතන මේක දැන් මමයි ගිත්මි දැන් ෂෙයා කරගන්න ඕන peer to peer විදියට. හැබැයි මට Bluetooth use කරන්නත් පුළුවන්, Wi-Fi use කරන්නත් පුළුවන්. එතකොට මගේ එකට network කනෙක්ට් කරලා මේ network එකකින් මට තව මේව සර්වර්ස් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ වෙලේ මම peer to peer architecture එක use කරන ගමන් මට තව architectures use කරන්න පුළුවන්. මෙතනදී අර peer to peer architecture එක විතරක්
තමයි මෙතන කතා කරන්නේ. හැබැයි එහෙමයි කියලා හැම වෙලේම මම ඉන්නේ peer to peer architecture එකේ විතරක් නෙමෙයි. කියන්නේ peer to peer architecture එක use කරන ගමන් මට පුළුවන් wifi use කරන්න, මට පුළුවන් තව servers වලට connect වෙන්න. එහෙම වෙන්න පුළුවන්. කියන්නේ ඔයාට peer to peer තියෙන function එක තියෙන කම්පියුටර් එකක් එක්ක server එකක් විදිහට run කරන්න පුළුවන්. හැබැයි එතකොට ඔයා peer to peer වෙන්නේ නැහැ. එතකොට ඔයා වෙන්නේ server එකත් එක්ක peer to peer තියෙන function එකක් තියෙන PC එකක් එක්ක මේ කනෙක්ෂන් එකක් හදාගත්ත එක විතරයි වෙන්නේ. ඔයා IP address එක change කරලා අර හරියට ඔයත් index එකක් දාලා ඔයාගේ යාළුවත් index එකක් දාලා වෙනස් වැඩ කරනවා වගේ එකක්. හැබැයි ඔයාට index එකක් දාගත්තේ නැතුණොත් වැඩක් නැහැ. අරයාගේ එකේ වට වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ එකක් තමයි සරලවම peer to peer architecture කියලා කියන්නේ. පැහැදිලි? yes ඊට පස්සේ මේ අර එදා කියලා දුන්නේ කොහෙද අනේ තියෙන්නේ? ඕකේම තමයි නේද? නැන්ද අනේ මම මොනවද PDF එක ඩවුන්ලෝඩ් කරගන්න දුන්නා එකපාරට. මොකක්ද අර පෝට් සීන් එකද? ඔව් පෝට් සීන් එක. පෝට් සීන් එක කතා කරේ පේපර් එකේදීනේ. නෑ මේ තිබ්බා මේ නෝට් එක. ඕකේ වෙන්න ඕනක් මතක නැහැ. ඕකේ තමයි. 14 හරි. මෙතනදී මේකට කියන socket programming කියලා. හරිද? එතකොට මේ කහ පාටින් දක්වලා තියෙන socket එකක්. හරිද? එතකොට මේ නිල් පාටින් තියෙන process එක. මේ link layers මේ වගේ මේ layers වලින් තමයි අපි ඒ කියන්නේ අපේ data එහෙම යනවනේ මේ විදිහට. එතකොට මෙතන click කරනවා 10 things නෑ මෙහෙම කියන්නේ. PDF එක ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නැහැ. HSP එකකින් දාලා HSP එක ඩවුන්ලෝඩ් කරන්න කොහොමද දන්නේ? ඔයාලා නිදිමත නැද්ද ළමයි? නිින්ද යන්නේ නැහැ අප්පා මේ තියෙන දේවල් ඕකේද කොහෙද? අපි ලෝකේ නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඇත්තටම මේ සබ්ජෙක්ට් එකේ ඊට වඩා තියෙනවා. මට එහෙම තමයි DSL PHP හිතෙන්නේ. ඔව් DSAP ටික බැලුවම මේ තව සෑහෙන දේවල් තියෙනවා කියලා කියනවා. මේ DSA එකේ මේ තරු හතරක්ද බන් තියෙන්න ඕන? ඈ? තරු හතරක්ද තියෙන්න ඕන කැරෑන්ක එකේ? ඒ පිසුද බං. එහෙම එකක් නෑ බං. නැද්ද මට කවුරු හරි කිව්වනේ තරු හතරක් තියෙන්න ඕන පිළිලා කියලා. උනන්නේ මේක අහගන්නකො මෙතනින් මම ඉවර කරනවා. මෙතනදී මේ P3 P1 P2 P4 කියන process ඊට පස්සේ තියෙනවා sockets. හරිද? මේකෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බා. මෙතනදී ළමයි මේ දැන් මේ තියෙනවනේ. මේ බලන්න මෙහෙම තමයි මේ ඉරි ගිහිල්ලා තියෙන්නේ. ඔයාලට හොඳට බැලුවොත් පේනවා මේ මෙන්න මෙතන එක ගත්තොත් මෙයාට ඉරක් තියෙනවා. මෙයාට ඊතලයක් තියෙනවා. හරිද? මෙයාට ඊතලයක් තියෙනවා. මෙයාට ඊතලයක් නැහැ. මෙයාට ඊතලයක් තියෙනවා. මෙයාට ඊතලයක් නැහැ. හරිද? මෙයාට ඊතලයක් තියෙනවානේ. ඒතර මෙයාට ඊතලයක් නැහැ කියන්නේ මෙයාගේ ඊතලය තියෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන තමයි ඊතලය තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි සාමාන්‍යයෙන් data යන්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රශ්නේ අහලා තිබ්බා. මෙන්න මේක තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ. source port එකයි destination port එකයි මෙතන source port එකයි destination port එකයි මෙතන source port එකයි destination port එකයි හොයන්න. එතකොට P3 වල ඉඳන් P1 වලට ගියපු එකේ source port එකයි destination port එකයි මොකක්ද කියලා අහලා තිබ්බා. එතකොට මෙතන පෙන්නනවා
මේ ඩේටග්‍රෑම් සොකට් කියලා තියෙන්නේ එතන තමයි සොකට් නම්බර් එක. ඊට පස්සේ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන මෙතන වැඩ කරන ප්‍රොසෙස් එකේ තියෙන සොකට් එකේ තියෙන නම්බර් එක තමයි මේක. මෙතන තියෙන ප්‍රොසෙස් එකේ සොකට් නම්බර් එක මේක. මෙතන තියෙන ප්‍රොසෙස් එකේ සොකට් නම්බර් එක මේක. එතකොට මේක ඊතල ගිහිලා තියෙනවා P3 වල ඉඳන් P1 ට ඊතල ගිහිලා තියෙනවා. P1 වල ඉඳන් P3 ට ඊතල ගිහිලා තියෙනවා. එතකොට P3 වල ඉඳන් P1 ට ඊතල යද්දී ඔයාලට පේනවා මෙතන ඉඳන් තමයි සෝස් එක යන්නේ. අපි හිතුව වර්ඩ් ෆයිල් එකක් කියලා. මෙතන ඉඳන් වර්ඩ් ෆයිල් එක මේ පැත්තට යනවා. එතකොට P3 වල ඉඳන් P1 ට යද්දී සෝස් එක ඒ කියන්නේ අපේ තියෙන සෝස් එක තමයි මේ 9157. එතකොට ඩෙස්ටිනේෂන් එක මොකද්ද මෙයාගේ 6428. ඒක තමයි මෙතන සෝස් පෝට් එක ඩෙස්ටිනේෂන් පෝට් එක කියලා තියෙන්නේ. අපි දැන් බලමු P1 ගේ ඉඳන් P3 වලට එද්දී සෝස් පෝට් එක ඩෙස්ටිනේෂන් පෝට් එක මොකද්ද කියලා. P1 එකේ ඉඳන් P3 වලට එද්දී P1 එකේ ඉඳන් P3 වලට දැන් මෙහෙම එද්දී මෙතන P3 ගේ ඩෙස්ටිනේෂන් පෝට් එක වෙන්නේ 9157. P1 ගේ සෝස් පෝට් එක 6428. ඒක තමයි මෙතන තියෙන්නේ. දැන් මට කියන්න මං අහන එක්කෙනා P1 වල ඉඳන් P4 වලට යද්දී P1 ගේ සෝස් පෝට් එක මොකද්ද? අහන එකෙක් කොන්නේ තේරුණ එකෙක් කියපන්කො. 6428. හරි very good. ඒක සරලයි. ඊට පස්සේ P4 වල ඉඳන් P1 ට එද්දී P4 ගේ සෝස් පෝට් එක මොකද්ද? 1775. එතකොට එයාගේම ඩෙස්ටිනේෂන් පෝට් එක මොකද්ද? 6428. හරි එච්චරයි ළමයි. ඒක තමයි කනෙක්ෂනල්ස් ඩිමක්ස් වල තියරි එක. ඔච්චරයි. එහෙනම් බයි good night. ඈ තාම එකක් තාම බීසෙ හොඳ තාම බීසෙ තව මොනවද? තාම බීසෙ පටන් ගත්තේ නේ. කවුද ඉන්නේ මේ මේ අක්කේ මේට එක කවුද ඉන්නේ ලේස් වල නේද ප්‍රොටෝකෝල් වැඩ කරන්නේ? ඔව් ලේස් වල වැඩ කරනවා. හරි මේ ටික පොඩක් කරලා ඔන්න නෝට් ඩවුන් කරගන්න මම කියන්නම්. ඒවම DS එටිය බලමු. මේ දිල්ෂාම මම අනේ මේ මේ මට කියපන් අර හැකර් රෑන්ක් එකේ තරු කීයක් තියෙනවද කියලා. තරු 10න් 10ම තියෙන්න ඕනේ පුතා. පෙච්චර ගන්න වෙලාවක් නෑ බං. මමත් තරු දෙකයි තව. ඒ බඩ තුනක් තියෙනවා. ඒ ඇත්තටම ඒ තරු තුන ගන්නත් බං මාසයක් විතර දැඟලුවා බං. ඩො ප්‍රොටෝකෝල් ගැන තියෙන නෝට් එක මම හොයන්නේ හොයාගන්න නෑ නේද? ප්‍රොටෝකෝල් කන්දා හොයන්න. ඈතට zoom කරලා බලන්න. නිර කවුද Excuse me. මොනවද අහන්නේ? අඩෝ මොනවද අහන්නේ? මයික් එකත් ඔන් සෝරි සමාවෙන්න මෝඩ කෙල්ලෝ මොකක්ද ඔබ කියන්නේ මෝඩ කෙල්ලෝ හෙට තොට දෙන්න කෑම හෙට ඈ හොඳ හෙට කොහෙද අනිත්තා හෙටනේ අම්මා හෙට. මට සිරි හෙටරේද බං අඩෝ ඒ කොල්ල යාත්‍රිය දෙකට ළඟයි බලය හෙටරේද බං මේ වෙලාවට මම අනුරාධපුරයේ සිට පස්සේ මේක බලනවද මොකද මම නැත්තේ යන්නද? නෝට් ඩවුන් කරගන්න කියලා කොලකි වරන් බලන්න එකක් දාන්න එනවා. මොකද්ද? ෆොටෝ එකක් හරි කවන්නේ දාන්න ඒකට. ඒක දැන් හැබැයි අකුරු කැතයි. නෑ කියන්න නෝට් ඩවුන් කරගන්න ඕනේ කියන්න ඔක්කොම කියන්න මන් දිනන කොලයක් ගත්තා පෑනක් ගත්තා ICP
මොකක්ද ඇහුවේ මගේ මතක නැහැ. ප්‍රොටෝකෝල් ඒකද මේ ලේස්වලද වැඩ කරන්න කියලා ඔව්. UDP මත් දාගන්න. UDP එක වැඩ කරන්නේ ඇප්ලිකේෂන් මේ ට්‍රාන්ස්පෝර්ට් ලේ එකේ UDP user datagram protocol එක. මොකද්ද user datagram protocol එක මොකද්ද මොකටද දාගන්න ඕනේ? දකින්න ළමයි. මිස් අරුණෝද්ද මං ගෲප් එකට ෆොටෝ එකක් දැම්ම පොඩ්ඩක් ඒක බලන්නකෝ. අම්මෝ මේ තියෙන යන්තම් ඇති. ඕක තමයි හෙව්වේ. බලන්න ඇප්ලිකේෂන් ඔය ටික එකේ නේද තියෙනවා. ඔය කියන්නේ? ආ? ඔය ටික නේද හෙව්වේ? ඔව්. එතකොට මේකේ ලියා ගන්න ළමයි network layer එකේ වැඩ කරන router එක වැඩ කරන network layer එකේ data link layer එකේ වැඩ කරනවා bridge එකයි switch එකයි net එකේ router මේකේ තියෙනවා හරි කෝකේ data link layer එකේ bridge එකයි switch එකයි වැඩ කරනවා physical layer එකේ hub එක වැඩ කරනවා data link එකේ මොකද්ද bridge එකයි switch එකයි physical මේකේ තියෙනවා මේ දාලා තියෙන එකේ තියෙනවා physical layer එකේ cables hub repeaters වැඩ කරනවා කේබල් එක අය වුණාද hubs repeaters cable hub රිපීටර් data link layer එකේ data link එකේ bridge එකයි switch එකයි කිව්ව නේද ඔව් network එකේ network එකේ router කිව්ව නේද ඔව් network එකේ internet protocol එක transport එකේ TCP එකයි UDP එකයි මේ දාලා තියෙන chart එක හරිද ඒක බලන්න session එකේ මොකක්ද දාලා තියෙන්නේ manage sessions මොනවද between the session එකේ නෑ presentation එකේ මේ note එක presentation එකේ කවුද යකෝ මේ note එක ආවේ application layer එකේ තියෙන ටික හරියයි HTTP FTP SMTP DNS ඒ ටික වැඩ කරන application layer එකේ මේ තියෙන HTTP FTP SMTP DNS හරි මටත් හමුන note එක දැන් හම්බුනේ අර ඊයේ තව වැඩිපුරක් තියෙවි ඒක හොඳයි හරි නේද එන හරි ඕකේ විසිර යමුද අයියේ ජාතික ගිය කියන්නේ ඒ ස්තුති කතාව කියන්නේ නැද්ද විසිර යමු අනේ ස්තුති කතා විශාන් කරන්න කිව්වේ ලස්සන ලයිට් බස් එක ආවා අර බස් එක ආවද